සරසවි උසස් අධ්‍යාපන ආයතනය සරසවියට පෙර සරසවිය. මේ දවස්වල මගෙන් හැමෝම අහන ප්‍රශ්නය තමයි දෙමාපියෝ ළමයි කියන්නේ 6 වසරේ ඉඳන් 11 වසර වෙනකන් කැම්පස් යන්න දක්වාම ඉතින් හැමෝම අහන ප්‍රශ්නය තමයි මේ මැත්ස් වලට කොයි වගේ වෙලාවක්ද සුසු කියලා. හරි කියන්නේ ගණන් හදන්න ඕනේ කොයි වෙලාවද? උදේ නැගිට ගමන්ද, දවල්ද, රැයද? මගේ යෝජනාව තමයි හොඳම යෝජනාව ඔයගොල්ලෝ පාඩම් කරනවානේ. හිත රිලැක්ස්ම තියෙන ලාවේ පාඩම් කරන නෝට්ස් දාගන්න ඔළුවට. ඒ කියන්නේ සයන්ස් කරන්න පුළුවන් ගන්න. ඊට පස්සේ මොනවා හරි පාඩම් කරන දේවල් තියෙනවානේ. කියන්නේ හිත හෙම්බත් වෙලා නැති වෙලාවක මනස. ඊළඟට ඔයගොල්ලෝ පුළුවන් අර හෙම්බත් වෙලා තියෙන වෙලාවට මනසින් දැන් ඇති වගේ දැනන වෙලාවට පුළුවන් තරම් ගණන් හදන්න පටන් ගන්න. ආයෙ නැවත මුලට යනවා. කරනම් බොරනම් මේ වැඩේ කරලා බලන්න අනිවාර්යයෙන්ම හරිම රිලැක්ස් වෙනවා මනස. ඕනනම් ඔයගොල්ලෝ පුළුවන් මේ වෙලාවට මේ පොඩි මියුසික් එකක් දාගන්න. සමහර අය ඇත්තටම ඒ පාඩම් කරන එහෙම නැත්නම් ගණන් හදන වෙලාවට සමහර අය මේ මියුසික් දානවා. රයිට්? පොඩි මියුසික් එකක් ඇහිඳ දාගන්න. ඔයගොල්ලන්ට පුළුවන් සමහර අය එහෙම කරන මම දැක්කා තියෙනවා කැම්පස් එකේ තියෙනවා රේඩියෝ එක දාගෙන පාඩම් කරන අය ඉන්නවා. මහන්සි වෙන වෙලාවට. බොහෝ විට මහන්සි වෙන ලාව තමයි රෑ 10න් පස්සේ. රෑ 10න් පස්සේ අපි හිතාගෙන ඉන්නවනම් රෑ 1 වෙනකම් පාඩම් කරන්න 10:00 වෙනකොටම නිදිමත පටන් ගන්නවා. රයිට්? එතකොට අපිට තියෙන ඔක්කොම ටාගට්ස් වෙනස් වෙලා බෙල්ල කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඒ වගේ වෙලාවට මේ පුතාලා දුවලට මම අනිවාර්යෙන් කියන දේ තමයි ගණන් පොත ළඟට ගන්න. අරගෙන ගණන් හදන්න පටන් ගන්න. ඕගන්ට පුදුමාකාර වෙනසක් දැනේ. සම්පූර්ණයෙන්ම නිදිමත යනවා. රයිට්? එතකොට ඒකට අපි කම්පියුටර් ගේම් එකක් වගේ. ඇත්තටම මැත්ස් කරනවා කියන්නේ පොඩි කම්පියුටර් ගේම් එකක්මයි. රයිට්? එතකොට ඕගන්ට පුළුවන් මේ ගණන් හදනකොට මේක සමහරලාට එකට නිදා ගන්න හිතා හිටියට තවත් පාඩම් ගන්න පුළුවන්. රයිට්? කරලා බලන්න මේක සරසවියෙන් ඕගොල්ලන්ට දෙන්න පොඩි ටිප් එකක්. තව ගොඩාක් තියෙනවා පොඩි ටිප්ස් දෙන්න. මේක සරසවියෙන් ඕගොල්ලන්ට දෙන්න පොඩි ටිප් එකක්. රයිට්? ඒ නිසා කරලා බලන්න මට ඕගොල්ලන්ගේ ෆීඩ්බැක් එක එක්කෝ මැසේජ් එකක් විදිහට වන්න කෝල් එකක් දෙන්න. කරලා බලන්න මේක තාම සාර්ථක කරනවා. රයිට්? සරසවි උසස් අධ්‍යාපන ආයතනය සරසවියට පෙර සරසවිය.